කොහොමද මගේ ආදරණීය යාළුවෝ හොඳින් නේද? මීට කලින් වීඩියෝ එක මම ගෙනාවා අපේ පැංචට බයිසිකලයක් අරගෙන ආපු එකක්. ඉතින් ඒකේ ඔය ක්ලාස් යන්න තමයි හදන්නේ. හරි සතුටින් පේනව නේද? ඊට පස්සේ ඔය කිට්ටුම දවසක තමයි මේ නම් කඹුරුපිටිය අපි ෂොප් එකකට ගියා. කඹුරුපිටිය පහු කරලා ටිකක් යන්න ඕනේ. ඒකේ ගොඩාක් ක්වොලිටි බඩුත් තියෙනවා. ඉතින් හොඳට බලලා කරලා ගන්න ඕනේ. ඔයාට ඕනේ දේ. ප්ලාස්ටික් බඩු එහෙම ගොඩාක් තිබුණා. ඉතින් මම ඔය ගත්ත කීපයක් තමයි මම දැම්මේ. ඉතින් ඒ අවට යන්න පුළුවන් දුරක ඉන්නවනම් ගිහින් ගත්තත් කමක් නැහැ. නිසා තමයි මම මේ ටික වීඩියෝ කරලා දැම්මේ. මේ පොඩි ට්‍රැවල් දෙකක් ගත්තා. ඊට පස්සේ ඔය ටෙස්ටර් එකයි නියනයි උනේ රුපියල් 30ක් 45ක් වගේ. මේ ට්‍රේ එක 275යි. ඇත්තටම ට්‍රේ එක නම් ගොඩාක් හයියි ක්වොලිටි. ඊට පස්සේ පොඩි මල් වාස් එකක් ගත්තා. ඔය චූටි බෝල් එකක් රුපියල් 20ක් 30ක් වගේ උනේ. මේ ටේප් රෝල 175යි. ක්‍රීම් ගත්තා, හෙයා කලරින් ගත්තා. ඔය ස්ටූල් මැට් එකක් 165යි. ඒක හරි ලස්සනයි. මේ අත්පිස්නාව රුපියල් 85යි. ඉතින් ඒ කිට්ටුම දවසක තමයි මේ අපේ දෝනිගේ කොන්සර්ට් එක බලන්න කොහෙනම්. කොන්සර්ට් එකේ අයිටම් වලට නම් ගොඩාක් හිටියා. කොහොම හරි 7ක් 8ක් වගේ හිටියා. ඒ වෙලාවෙ ඉතින් අපිට වීඩියෝ කරන්න බෑ ඇත්තටම. දරුවට ඇඳුම් අන්දවලා ඒව කරන්නත් ඕනේ. ඒ අතරේ පස්සට ගිහින් චුට්ටක් බලන් ඉඳලා තමයි ওই වීඩියෝ කරගත්තේ. වීඩියෝ කරගත්තේ නෑ කියලා ප්‍රශ්නයක් උනේ නෑ. මොන්ටිසෝරියෙන් පෙන් එකකට දාලා සම්පූර්ණ වීඩියෝ එකම දීලා තියෙනවා. ඉතින් කවදා හරි පැටවුන්ට බලන්න පුළුවන් නේ. ඉතින් මේවයේ මේ මියුසික් එක ඔයාලට ඇහෙන්නේ නැත්තේ මම මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරාම කොපිරයිට් වැදුණා දෙපාරක්ම. පස්සේ බලනකොට තමයි දැනගත්තේ මේකේ මෙයාලා ඩාන්ස් කරපු එකේ ඒ සින්දුවයි තව ඔය ඉස්සරහට තියෙන ඒවා දෙකක් වගේ කොපිරයිට් වැදුනේ ඒ නිසා. ඒ නිසා මම ඒ වගේ මියුසික් අයින් කරලා තමයි ওই වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරේ. ඉතින් එදා ලස්සනට තිබුණා කොන්සර්ට් එක. අවුරුද්දක් තිස්සේ මොන්ටිසෝරි ගිහින් ඉගෙනගෙන ඩාන්ස් ඉගෙනගෙන ඔය හැමදේම ඉතින් ඉදිරිපත් කරපු දවසනේ. එයාලගේ පුංචි කාලේ ගැන කවදා හරි සතුටු හිතේ මේවා බලලා ඉදර පෙන් එක තියෙන නිසා අවුලක් නැහැ. ඒක පැහැදිලිව පේනවනේ. මේක නම් ඔයාලට පැහැදිලිව පේනවද නම් දන්නේ නැහැ. මම ටිකක් පස්සේ ඉඳලා තමා zoom කරලා වීඩියෝ කරගත්තේ. ඊට පස්සේ දෝනි මුලින්ම ක්ලාස් එකකට දාපු දවස ඉංග්‍රීසි ක්ලාස් එකකට විතරක් දැම්මා. ගොඩකට නම් දැම්මේ නෑ. එයාලට ඉතින් මහන්සිනේ මේ කාලේ ඉඳන් පටන් ගත්තාම ඉංග්‍රීසි එකකට දැම්මා. ඉතින් දැන් අපිට ඇත්තටම මේ පාරේ ගියේ නැත්තම් ළමයට ගොඩාක් දේවල් මගේ ඇරෙනවා. නිසා තමයි දැම්මේ. ඔය ක්ලාස් එකට යන්න ලෑස්තිලා අපේ ගෙදර ඉඳන් පහළට යන ගමන්. එයා නම් හරි සතුටින් යන්නේ. ඉස්කෝලේ ඇවිල්ලත් මේ මහන්සියක් බලන්නේ ක්ලාස් යන්න තියෙනකොට යනවා. ඉතින් මේ ටික ඔයාලට ගොඩක් වටී කියලා හිතනවා. මේ බොටල්ස් ටික ගත්තේ මේ උඩ පේන පේජ් එකෙන්, Facebook පේජ් එකෙන්. ගොඩක් වටිනවා. බොටල්ස් ඔක්කොම 12ක් තිබුණා. ඉතින් ඔයාලා ගන්න මේ පේජ් එකෙන් ගන්න. ඇත්තටම මම එහෙම ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙමෙයි. ඒ වුණාට වටිනවා ගොඩක් ස්ටිකරුත් එක්කම. ඉතින් මගේ යාළුවන්ට ඔක්කොටම උස්සන්නයි.